සැමියා බිරිඳට ගිනි තබා මරලා සැකකරු ගොඩගමුවෙන් පලා ගිහින් මේ වගේ පුවතකුත් වාර්තා කරනවා දිවයින පුවත්පත. මැදගම පොලිස් වසමට අයත් ගොඩගමුව මුස්ලිම් ගම්මානයේ පදිංචි සිව් දරුමවකට 7 වනදා අලුයම සැමියා විසින් පෙට්‍රල් ඇඟට වක් කර ගිනි තබා ඇත. ඇය බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ බිබිල ගොඩගමුව පදිංචි රිනෝෂා උම්මා නැමැති සිව් දරුමවකි. ඇය සිය දරුවන් සහ සැමියා සමග රාත්‍රී ආහාරයට ගෙන නින්දට ගොස් ඇති අතර දරුවන් වෙනම කාමරයක නිදාගෙන ඇත. එසේ සිටියදී අලුයම් කාමරයේ ගින්නක් ඇවිලෙනු දැක දරුවන් විසින් දොර විවෘත කර බැලීමේදී ඇය ගිනි ගනිමින් පිරිස්සමින් සිටනු දැක ගින්න නිවා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරුව ඇය මිය ගොස් ඇත. ඇයට පෙට්‍රල් වක් කර ගිනි තැබූ බවට සැක කරන සැමියා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව ඇත. ඔහු කුකුළු මස් කඩයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක් බවට තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.